විශේෂයෙන් පහුගිය දවසක තරුණෙක් අත්අඩංගුවට ගත්තා කොළඹ වෙළඳ සංකීර්ණයේ කොළඹ නගර මැදයේ පිහිටි නවීන ගොඩනැගිල්ල පිහිට ඇති වෙළඳ සංකීර්ණයක් තුලදී එහිදී එම තරුණයාගේ දුරකථන සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදු කර ඔහුගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් ආවේක්ෂණ කිරීමේදී ඔහුගේ දුරකථනයේ ගබඩා කර තිබූ දුරකථන අංකයන් වල සඳහන් ග්‍රාහකයන් පාස්කු ප්‍රහාර එල්ල කරන ලද සහරාන් විසින් පවත්වා ඇති අන්තවාදී දේශනවලට සහභාගී වූ තැනැත්තන් කීප දෙනෙකු සමග සම්බන්ධතා පවත්වා ඇති පුද්ගලයන් සිට ඇති බවට අනාවරණය වූ අතර ඒ සඳහන් දුරකථන අංක සමග පාස්කු ප්‍රහාරයට අදාළව කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග වන නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු සමග සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණය වුණා. එමෙන්ම එම තරුණයා විසින් භාවිතා කර ඇති YouTube ගිණුම YouTube ගිණුම් සමාගම විසින් තහනම් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ බොහෝ දුරට සිදුවිය හැකි වන්නේ එවැනි තහනම් කිරීමක් සිදුවිය හැකි වන්නේ යමෙක් එම සමාජ මාධ්‍ය ජාලය භාවිතා කර සමාජ සම්මතයන්ට එරෙහිව ක්‍රියාකාරකම් සිදු කරන අවස්ථාවලදී මේ අනුව සිදු කරන ලද විමර්ශනවලදී මෙම ස්ටිකර් අලවා ඇත්තේ එම සුපිරි වෙළඳසැලේ සංකීර්ණ වෙළඳ කුටියක සේවය කරන ලද තරුණයෙකු බවට අනාවරණය වී ඇති අතර එම තරුණයා එම ස්ටිකර් මුද්‍රණය කිරීම සඳහා වෙළඳ කුටියේ කාර්ය මණ්ඩලයේ කටයුතු සඳහා ලබා තිබූ පරිගණකය බිල්පත් මුද්‍රණ යන්ත්‍ර අනවසරෙන් භාවිතා කර ඇති බව රහසිගතව සිදු කරන අනාවරණය වුණා. ඔහු සම්බන්ධ සිදු කරන ලද රහසිගත විමර්ශනවලදී අනාවරණ වූ ඉහත තොරතුරු අනුව අදාළ තරුණයා යම් ස්වයං අභිප්‍රේරණයකට සෙල් මොටිවේෂන් එකකට භාජනය වෙලා තිබුණ ලක්ව ඇති තැනැත්තෙකු බවත් IS සංවිධානය විසින් මෑත කාලිනව ඔවුන්ගේ ප්‍රචාරණ මාධ්‍යයන් ඔස්සේ රාමසාන් මාසය තුල වැඩි වශයෙන් ස්වයං ඝාතන සිදු කරන ලෙස කර ඇති ප්‍රචාරයන් සිදු කර ඇති පසුබිම මේ තරුණයා විසින් පසුබිමක මෙම තරුණයා විසින් ජාතික ආරක්ෂාව තර්ජනයක් වන සහ මහජන සාමය පවත්වා ගැනීමට බාධාවක් කරන්නේ මේ ක්‍රියා සිදු කිරීමේ නැඹුරුතාවයක් දක්වන පුද්ගලිකු බවට අනාවරණය වීම මත ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ටාස වෙතින් 2025 3/22 අත්අඩංගුවටගෙන දින 72 රැඳුම් නියෝග මත ප්‍රශ්න කරා. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තවදුරටත් ඔහු රඳවා ගැනීම සඳහා තමා කටයුතු කරනු ලැබුවේ. ආරම්භයේදී මෙම තරුණයා ඇත්ත වශයෙන්ම මෙම තරුණයා සම්බන්ධයෙන් දිගටම විමර්ශනය කරපුවාම පැහැදිලි වුණු තවත් කාරණයක් තමයි මේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වෙච්චි පිරිස් සමග ඍජු සම්බන්ධයක් නැති වුණත් ඔහුගේ ෆෝන් බුක් එකේ එහි පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සහ සහරාන් සමග පුහුණු කඳවුරු වල කටයුතු කරපු සමහර පිරිස් එහෙම නැත්නම් පුද්ගලයෝ 25ක් සමග සම්බන්ධතා පවත්වන පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වන බවට අනාවරණය වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දිගටම විමර්ශන කරගෙන යනවා. හැබැයි මේ තරුණයා සම්බන්ධයෙන් කරපු ඔහුගේ දෙමාපියන් සහ ඥාතීන් සම්බන්ධ කරපු සාකච්ඡාවේදී මේ තරුණයා පිළිබඳව වාර්තාවක් වෙනම ලබා ගත්තා. ඒ තරුණයා හුදකලාව ජීවත් වෙලා තින බව, අඩු මිතුරන් ඇසුරු කරන බව, මුල් කාලයේ විධිමත් ආගමික අධ්‍යාපනය නොලබා පසු කාලින අන්තර්ජාලය භාවිතා කරමින් ආගමික ඉගැන්වීම් හදාරා ඇති බව, මුල් කාලයේ ඉස්ලාම් දේවස්ථාන වෙත නොයාම හේතුවෙන් පසු කාලින ආරම්භ කර ඇති වන්දනාවන් නිවසේ සිට සිදු කිරීම, දෙමාපියන් තමා කෙරේ නිසැලකිල්ලක් අවධානයක් නොමැති බවට වූ මතයක් දැරීම හේතුවෙන් දැඩි කම්පනයකට ලක්ව ඇති බවට ඔහුගේ මිතුරියක් විසින් අනාවරණය කිරීම, බටහිර ජාතීන් විසින් රහසිගතව සමාජය පාලනය කරන බවට මතයක් පැතිරීම පිළිබඳව ඔහු ඒ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරලා තිබීම, ඒ වගේම සැකකරු විසින් සමාජ මාධ්‍ය පිළිබඳව අධ්‍යයනයක් සිදු කර එමගින් බටහිර ජාතීන් විසින් සෙසු ලෝකය පාලනය කරන බවත්, ඒ නිසා බටහිර ජාතීන් කෙරේ දැඩි වෛරයෙන් පසු වෙන බවත් යම් මේකෙන් මේ ස්ටිකර් ඇලවීමට පෙර අවස්ථාවේ බටහිර ජාතිකෙක් තනිව හමු වූයේ නම් මෙම තැනැත්තාව ඝාතනය කිරීමට පවා මානසිකත්වයේ තමා තුළ ස්වයන් ප්‍රකාශනයක් කරලා තියෙනවා. ඒ කියන්නේ තමාට පුළුවන් එවැනි පුද්ගලෙක් හමු වුණොත් මරාගෙන මැරෙන තත්ත්වයකට පවා පෙළඹෙන්න පුළුවන් බවට ඔහු ප්‍රකාශයක් කරලා තියෙනවා. ඔහු මේ සම්බන්ධයෙන් අත්අඩංගල් අධිකරණයේදී සමාව ඉල්ලීමකුත් කරා. ඉතින් මේ සියලු කාරණා මොහුගේ වයස, මොහුගේ අනාගතය පිළිබඳව සලකා බලමින් මොහු පිළිබඳව අවධානය යොමු කරමින් මොහු වැඩි වශයෙන් කාලය අවසන් ගරුවමතුමා මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම වලදී අවසානයේ පැහැදිලි වුණා මොහුගේ වයස 22යි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු 6යි
ඒ හින්දා මේ ෆෝන් එක සම්බන්ධයෙන් අපහැදිලි තත්ත්වයක් ආවම දිගින් දිගටම කිව්වේ මේ ෆෝන් එක තමගේ පියාත් තමත් දෙදෙනාම මේක භාවිතා කරන බව. ඉතින් කොහොමුණත් පියා දැන් අතුරුදහන් වෙලා වගේ ඉන්නවා, වසම් වෙලා ඉන්නවා. කොහොමුණත් දරුවා සම්බන්ධයෙන් අපි විශේෂයෙන් ඔහුගේ අනාගතය ගැන හිතලා දරුවා මුදාහරින්න කටයුතු කරා. ඊට අමතරව ඔහු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීමට අවශ්‍ය වෙනවා. ඒ හින්දා මේ සභාවට කියන්න කැමති අපි කිසිදු ආකාරයක අන්තවාදයකට හෝ ජාතිවාදයකට ඊට කඩ තියන්නේ නැහැ. මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් අපි දැඩි අවධානය යොමු කරලා තියෙනවා. අපි මේ සභාවට කලිනුත් කිව්වා පීටි එක නෙවෙයි ඊට වඩා වැඩි අනපනත් තුනත් අපි සම්මත කරලා ජාතිවාදයට එරෙහිව අන්තවාදයට එරෙහිව කටයුතු කරනවා කියලා ගරු නියෝජ්‍ය සභාපතිතුමියනි. ඒ වගේම පහුගිය දවසක හිටපු රාජ්‍ය ඇමතිවරු පිල්ලයන් හිටපු රාජ්‍ය ඇමතිවරයා අපි පොලිසිය නැත්තම් CID එක විසින් අත්අඩංගුවට ලැබුවා. ඔහු විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු රාශියක් අනාවරණය වෙලා තියෙනවා. ඔහු ඊට සම්බන්ධ බවට ඉතින් ඒ පිළිබඳවත් විමර්ශන කරනවා. ඒ හින්දා අපි කිසි ලෙසකවත් මේ කිසිදු අපරාධයක් යට ගහන්න ඕ කිසිදු අපරාධ කඩකට නිදැල්ලේ හැසිරෙන්න ඉඩ කඩක් නැහැ. නීතිය යුක්තිය මේ රටට ගේන්න අවශ්‍යයි. මේ රටේ නීතිය සාධාරණත්වය නැවත ස්ථාපිත කරන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් ගත යුතු හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. ඒ වගේම අපේ ගරු මුජිබුර් රහ්මාන් මන්ත්‍රීතුමා කිව්වා මේ බුද්ධි වාර්තා සම්බන්ධයෙන් අපි කිසි ලෙසකත් මේ බුද්ධි වාර්තා වලට යට වෙලා කටයුතු කරන්නේ නැහැ. නමුත් අපි මේ පිළිබඳව හොඳ අවධානයකින් අවබෝධයකින් මේ පිළිබඳව සියලු තොරතුරු පරිශීලනය කරමින් තමයි කටයුතු කරන්නේ. ඒ හින්දා අපි මේ කාරණා මේ සමාජයට ඉදිරිපත් නොකර හිටියා දීර්ඝ කාලයක්. හේතුව තවදුරටත් මේ සමාජයේ මුස්ලිම් සමාජය අනාරක්ෂිත කරන්නත් හෝ සිංහල ජාතිවාදය පෝෂණය කරන්නත් හෝ වෙනත් කිසිම කාරණයකට ඉඩකඩ මේ සමාජය තුළ තියන්න අවශ්‍ය නැහැ. ඒ හින්දා මේ දරුවාගේ අනාගතය ආරක්ෂා කරන්න ඔහු නැවත මං හිතන්නේ ඔහුට කවුන්සිලින් අවශ්‍ය නම් ඒකට අවශ්‍ය වටපිටාව හදලා දෙන්න ඕන. ඔහුට මේ පසුබිම නිර්මාණය වෙන පරිසරය වෙනස් කරලා මේ සමාජයේ ජාතික සමගිය මුස්ලිම් දෙමළ සිංහල ජාතික සමගිය හදන්න ඕනේ. ඒ හින්දා ආයේ මෙවැනි තත්ත්වයන් නිර්මාණය වෙන්න කිසිදු ඉඩකඩක් නැහැ. ඒ හින්දා අපි මේ පිළිබඳව සුපරීක්ෂාකාරීව කටයුතු කරනවා කියන එක මේ සභාවට දැනුම් දෙන්න කැමැති. බොහොමත් ස්තුතියි ගරු නියෝජ්‍ය සභාපතිතුමීනි. ගරු මුජිබුර් රහ්මාන්. ඇමැතුමා දැන් ඔබතුමා ඔය කියන කතාව සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. නමුත් අපි ඒ දෙමව්පියෝ ඒ පැමිණිල්ල කතා කරාම එතුමන්ලා කිව්වේ විශේෂයෙන්ම ඔබතුමාගේ ඔය ත්‍රස්ත විරෝධී අංශයේ ඉන්න අය ඒ දෙමව්පියන්ට විශාල බලපෑමක් කරා මේ ළමයාව අත්අඩංගුවට ගත්ත එක සම්බන්ධව කොහෙටවත් දැනුම් දෙන්නත් එපා මානව හිමිකම් වලට යන්න එපා කියලා. එතකොට ගරු ඇමතුමනි දැන් මේ ඔබතුමා ඔය කියන කතාව නෙමෙයි දෙමව්පියන්ගේ පැත්තෙන් කියවෙන්නේ. අනිත් එක තමයි ඇමතුමනි ඔබතුමා ඒ ළමයාව අත්අඩංගුවට තියාගෙන තමයි ෆ්ලිකර් එක ගහපු ඉඳ තමයි අත්අඩංගුවට ගත්තේ. අරගෙන තමයි විමර්ශනය කළේ. හරි ඒ කතාව පැත්තකින් තියන්න කැමතුමා. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ පෞගිය සෙනසුරාදා අර ගෙවල් වලට ගිහිලා උද්ඝෝෂණයක් සංවිධානය කරපු එක්කෙනාගේ ගෙවල් වලට ගිහිලා මොකටද ස්ටිකර් එව්වේ? එතකොට ඒ රාවුරු වල පලස්තීනයට පක්ෂව කවියක් ලියපු එක්කෙනාව පොලිසියට ගෙනල්ලා මොකටද ස්ටේට්මන්ට් රෙකෝඩ් කරන්නේ? දැන් ඒක ගැන පොඩ්ඩක් ඔබතුමා අපිට පැහැදිලි කරන්නකෝ. එහෙම මොකද්ද මේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ? සමහර අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ අපි විමර්ශන පවත්වනවා. අපිට දැනට මියුෆ්ලාන් මෞලවි තුමා සම්බන්ධයෙන් අපි විමර්ශනයක් කරනවා. සමහර අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු අනුව විමර්ශනය සිද්ධ කරනවා. අපි හැබැයි හැම අවස්ථාවකම අත්අඩංගුවට ගෙන රඳවා තබා ගන්න උත්සාහ කරන්නේ යම් කාරණා සම්බන්ධයෙන් අපි විමර්ශනය කරනවා. මේ විවාදයක් බවට පත් කරගන්න එපා. මේ තප්පර 30 ඉවර කරන්න. රයිට්. ඇමතුමා මම මේ ඔබතුමාව මේ දැනුවත් කරන්නේ මේ චෝදනාවක් නෙමෙයි. විශේෂයෙන්ම ඔබතුමා පොලිසිය බාර ඇමතිවරයා හැටියට මේක දැනගන්න එක හොඳයි. මොකද සමහර විට පොලිසිය ඔබතුමාට වැරදි කරුණු දෙන්න පුළුවන්. මම අහන්නේ දැන් ඔය ඔබතුමා කිව්වේ නම සඳහන් ඔය පුද්ගලයාව CCD එකට ගෙනල්ලා අහනවා නෙතන්යාහු ත්‍රස්තවාදියෙක් කියලා ඔයා කොහොමද කියන්නේ? පලස්තීනයේ ළමයි මැරුණාම ඕගොල්ලන්ට මොකක්ද තියෙන ප්‍රශ්නේ? මේවා ඒක තමයි මම අහන්නේ. ඒක තමයි මම අහන්නේ අයි පොලිසිය මේ වගේ දේවල් අහන්නේ කියලා. ඒකයි මම ඔබතුමාගෙන් අහන්නේ. මට හැකියාවක් නැහැ පොලිසිය මේ පොඩ ඉන්න ගරු මන්ත්‍රීතුමා මට හැකියාවක් නැහැ පොලිසිය හෝ CID එකට ප්‍රශ්න කරන පිළිබඳව
කියලා දෙන්න මට හැකියාවක් නැහැ. හැබැයි මට පුළුවන් පොදුවේ මේ පිළිබඳව ඔබ කියන කාරණාවල අඩුපාඩු තියෙනවා නම් ඒ පිළිබඳව හොයලා බලන්න. හැබැයි පොලිසිය ඒ ආකාරයෙන් කටයුතු කරනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හේතුව මේ සම්බන්ධයෙන් මේ මෞලවි සම්බන්ධයෙන් අපි අත්අඩංගුවට ගැනීමක් කරන ඔහුගේ පරීක්ෂා කරා. සමහර ඒවා අපි ඇත්තටම ඔබතුමා මේ ප්‍රශ්නේ නොනගන්න මම මේ පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්නේ. මොකද මේ දරුවාගේ අනාගතය, මේ දරුවා අවුරුදු 22යි තාම. මේ සමාජය තුළ අපි දන්නවා මුස්ලිම් ජාතිවාදයත් එක්ක සිංහල ජාතිවාදයක් ආයේ මේකට බද්ධ වෙනවා. මේ සියලු කාරණා පිළිබඳව අපි හැම වෙලාවෙම අවධානයෙන් ඉන්න ඕනේ. මොකද සියලු සමාජ මුස්ලිම්ෝ දෙමළෝ සිංහලෝ අපි සියලු දෙනාගේ ආරක්ෂාව සැපීම අපි සියලු දෙනාගේ වගකීම. ඒ හින්දා තනි පුද්ගලයන් විසින් යම් දේ කරන දේ පිළිබඳව සමස්ත සමාජයකට ඇප්ලයි කිරීම සුදුසු නෑ. ඒ හින්දා තමයි අපි මේ වෙනම විමර්ශන මේ දීර්ඝ කාලයක් මේ විදිහට කරගෙන ආවේ. ඔබ තමයි මේක විශාල වශයෙන් ප්‍රශ්න මතු කරේ දින 90ක් හේතුවක් නැතුව රඳවා ගත්තා කියලා AsianMirror.lk